මතකේ තියෙන්නේ ඔබ අස්සට ෆර්ස් කාවාරේ හිතේ වැඩි වුණා ලාංකේ තරම් ගරම් උනේ සුට් එකෙරුම මටත් තව ඩෑන්ස් කරන්න කැමති අහස හැටියට අම්මටයි කියන්න තියෙන්නේ හාෆලවුණු සුමාත ගන්නෙන් ස්ලෝ කොහොමද මට ලූස් වෙන මේක ඉඳංගෝ අවුරුදු කාලේ දාලා තියෙන ලයිට් වගේ ග්ලෝ ඔය ඇස් දෙකගේ මේකට මම දවස් වල හෝ අදරට ඩෑන්ස් කරමු මේ ඉවරෙන් නැත්තම් ලාවයි ඔබ අස්සට ක්ලෝස් වෙනු හිත නවතින්නේ නැති රිදම් එකයි හැමටර්න් එකක කිස් එකක් ලැජ්ජාවෙන් හිනා වෙන්න මට බයි බයි අදරට ඩෑන්ස් කරමු ඔබ ආම මට ටික්ටොක් ලයි DJ ඉල්ලුවන්නුමට ඩෙඩ්කෙට් කරන ගීතේ සයිඩ්ලම්නු නාම මට හිතෙනව හැම පාරේ ෆ්‍රෙන්ඩ්ලා බලනව අපි දෙන්නම සීන් එක ෂෙයා කරේ හාට් එක බීට් වෙන ටෙම්පෝ එකට බාරි මූව් වෙනවේ අහස් මල ගහන ෆයර්වර්ක්ස් වගේ හයි ඔබ කිව්වතායෙන් මට රෙඩි එවරිඩේ නයිට් මගේ නාමය උඹ අත ස්ක්‍රීන් එකේ ටයිප් කරද්දී කෝල් එකක් එන සවුන්ඩ් එකෙන් හරියටම මේ බීට් එකත් වයිබ් අදරට ඩෑන්ස් කරමු මේ වෙරයිව වෙන්න නැත්තම් ලාවයි ඔබ අස්සට ක්ලෝස් වෙනු හිත නවතින්නේ නැති රිදම් එකයි හැමටර්න් එකක කිස් එකක් ලැජ්ජාවෙන් හිනා වෙන මට ලුණු ගාන්න තියනවා ලුණු දාන්න අවශ්‍ය නැහැ. තව කට දැවිල්ලත් එච්චරම නැහැ. මොකද මං ගත්තේ පොඩ්ඩ එච්චර කට දාන්නේ පොඩ්ඩක් දෙවිත් ඔයගලන්ට කැමති නම් ඔයගලන්ට දෙතර ගම්බිරස් ටිකක් ඇඩ් කරගන්න පුළුවන්. නැත්නම් තවත් මිරිස් කරල් දෙකක් ගන්න දාන්න පුළුවන්. නැත්නම් පොඩ්ඩ කට දැන පොඩ්ඩක් ගන්න. එතකොට තමයි කොත් රොටි හරි රහ. මේකත් එක්ක ඔයගලන්ට කන්න පුළුවන්. මෙහෙමත් නිකන් කන්න පුළුවන්. නැත්නම් ඔයගලන්ට කන්න පුළුවන් මස් කරියක් එක්ක, චිකන් කරියක් එක්ක, නැත්නම් චිකන් කරිය අරවනවා ගන්න අවශ්‍යත් නැහැ. ඔයගොල්ලෝ මේකට පොත් දැම්මනම් මේක මම මේකට කියන්නේ ভেජිටබල් පොත් කියලා. මේකේ තියෙන්නේ මේ ලුණුයි ඩික්ස් විතරනේ. ඉතින් ඕගලන්ට කැමති නම් මේකට මාස් මංගිස්සල කිව්වා වගේ දාන්න පුළුවන්. නැත්නම් චිකන් දාන්න පුළුවන්. නැත්නම් සීෆුඩ් උනත් දාන්න පුළුවන්. සීෆුඩ් පොත් කරන්නේ. ලංකාවේ මම දන්නවා තියෙනවා කියලා චීස් ටිකක් උනත් දාන්න පුළුවන්. මේ හදලා ඉවර වෙලා අර දෙල්ස්ටන් චීස් දාන්න පුළුවන් ජර්මනියේ හැම්බර්ගර් චීස් වගේ. ඒවා ටිකක් හදලා දැම්මන් පස්සේ there you go. ඒක තමයි චීස් කොස්තු. මේ විදිහට තමයි මම කොස්තු රොටි හදන්නේ මෙහෙම. එහෙනම් අපිට තවත් රෙසිපි එකකින් ඔයගලන්ව හමු වෙනකන් මම ඔයගලන්ට සුබ පතනවා. අයුබෝවන්.